මම මේක ඉගන්නේ පර්සනල් ඇඩ්වයිස් කෙනෙක්වත් මේක මයිනින් රික් සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක්වත් නෙමෙයි. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්නේ. hello guys. ඉතින් ඔන්න අද ජැන්දු vlogs මගේ YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම අරගෙන ආවා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු සහ ගොඩක් දෙනෙක් ප්‍රශ්න ආපු වීඩියෝ එකක් මයින් එකක්. ඉතින් මම කිව්වත් ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝස් වලත් මම මේ මයින් එකක් ගෙන්නලා අපි වැඩේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු කියලා. ඉතින් ඔන්න මිනි මයින් එකක් අරගෙන ආවා. අපි මේ ගැන කතා කරමු. ඉතින් අද නම් මේ YouTube channel එකත් එක්ක එකතු වුණේ මම කලින් ගැන ගොඩක් දවස් කීපයකට කලින් මයින් එකක් ගැන මයින් කියන්නේ guys KTM කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට ක්‍රිප්ටෝ මයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ VGS ටිකක් සෙපරේට් අරගෙන ඒක 24/7 on එකේ ඔයගොල්ලන්ට ඒ on එකේ තිබ්බම ඒක එනර්ජි එකෙන් ඔයගොල්ලන්ට රෙවෙනියු එකක් එනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ wallet එකට දාගෙන e-wallet කරා ඔයගොල්ලන්ට Binance through ඔයගොල්ලන්ට මේකට ගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් 24/7 යන්න ඕන වැඩක්. ඒක ඇත්තටම මෙහෙම නෙමෙයි. ඒක ලොකු කතාවක්. ඉතින් ඒක ගැන මම කලින් වීඩියෝස් වල මම කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම පල්ලෙහා description එකේ දාලා තියන්නම් මේ වීඩියෝස් වල links. ඔයගොල්ලන්ට ඒ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ මේ මිනි මයින් එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ගැන කතා කරමු. ඔයගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න ගොඩක් ගැන කතා කරමු මේ වීඩියෝ. ඇත්තටම මේ වීඩියෝ කියන්නේ ඒක නිසා. නැත්නම් මම ඇත්තටම මේ වීඩියෝ එක ගේන්න නෙමෙයි හිටියේ guys. අපි මේ ගැන කතා කරමු. ඇත්තටම thumbnail එකේ තිබ්බ වගේම revenue එකක් මේක හොයන්න පුළුවන්ද? එතකොට මේ වැඩේ safeද කොහොමද? එතකොට electricity ඔයගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න ගැන අපි කතා කරමු. මොකද නැත්තම් මම මේ වීඩියෝ එක ගේන්නේ නෙමෙයි හිටියේ. මේක ඇත්තටම ස්පොන්සර් වීඩියෝ එකක්. ඒකත් මතක් කරන්න ඕනේ. අපි මේ ගැන කතා කරමු. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඔයා අද නම් channel එකත් එක්ක එකතු වුණේ. subscribe කරන්න guys. සහ මේ වීඩියෝ එක like කරන්න අනිවාර්යයෙන්ම ඔයගලගේ mining ගැන හොයන යාළුවට මේ වීඩියෝ එකත් share කරන්න. එයාට පොඩි හරි idea එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි guys අපි මේකෙන් එළියට අරගෙන බලමු gadget එක. මේ විදිහට තමයි එන්නේ. jingle miner තමයි මේගොල්ලන්ගේ company guys. jingle miner කියලා මේක තමයි mini miner එක අපේ පැත්තකින් තියාගමු. තව එකක් තියෙනවා. මේක නිකන් අර display එකක් guys. මේක කියන්නේ ඔයගලන්ට currency එක දාලා අපිට දැන් තියෙන range එක ගැන යන price rate කොහොමද කියලා අපිට බලාගන්න කියලා ලස්සනට වගේ තියෙන එක. ඉතින් මෙන්න ඒක. ඒක තමයි කියන්නේ. අපි මේක ටිකක් තියාගමු. right. ඉතින් මේක තමයි gadget එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම කලින් කිව්වා වගේ මේක ස්පොන්සර් වීඩියෝ එකක් guys. ඉතින් මම මේක මුලින් පොඩ ඕපන් කරලා බලුවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කියනවා වගේ මම ටිකක් අර ටෙස්ට් කරලා බලලා තමයි ගේන ඇත්තටම හොඳයි නරකයිද කියලා. ඉතින් මේ වැඩේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. හරිද? දැන් මේකෙදී මුලින්ම පොඩ්ඩක් ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. මේ ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් මගෙන් ආපු ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ වැඩේට බැස්සොත් හොඳයිද කියලා. කියන්නේ මේ වැඩේ කරොත් හොඳයිද කියලා. ඒ කියන්නේ මේකට ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 1 මිලියන් අපි අඩුවෙන් ගත්තොත් එම ලක්ෂ 7ක් 8ක්වත් ඕනමයි. ඒ කියන්නේ අපිට මේකට ඉන්වෙස්ට් කරන්න ඕන. ඒක මේක නෙමෙයි guys. මම කිව්වේ ඒ කියන්නේ හරිය විදිහට mining rig VGS powerful VGS ටිකක් අරගෙන අපි අර කලින් වීඩියෝස් වල වගේ එහෙම ස්ටේබල් කරලා වැඩේ කරන්න ඕන. ඉතින් මගේ පර්සනල් ඇඩ්වයිස් එක තමයි මම ගොඩක් කට්ටියට කිව්වේ මේ වැඩේට ඉන්වෙස්ට් කරන්න එපා කියලා. මොකද ඒ කියන්නේ ඒක මගේ ඇඩ්වයිස් එකක්. මම මේක කියන්නේ පර්සනල් ඇඩ්වයිස් කෙනෙක්වත් මේක මයිනින් රික් සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක්වත් නෙමෙයි. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් කලින් වීඩියෝ එකෙත් අර කරපු මල්ලිටත් වුණේ ඒකයි. ඉතින් මම මේ හැමෝටම කියන්නේ ඒකේ මාත් එක්ක ඊමේල් එක through ගොඩක් කට්ටිය කන්ටැක්ට් කරා. ඉතින් මේ ඒගොල්ලන්ට මම කිව්වේ ගොඩක් කට්ටියට ඉන්වෙස්ට් කරන්න එපා කියලා. කියන්නේ මගේ ඇඩ්වයිස් එක. කියන්නේ කැමති කට්ටියට කරන්න පුළුවන් ඒක ප්‍රශ්න නෑ. මගේ තියෙනවා. එතකොට ඊළඟ එක තමයි මේ අපි ඒක කරන්සි වල රේට්ස් ඒ ටික පොඩ්ඩක් අමතක කරමු. අපිට ඕන නම් Bitcoin දාන්න පුළුවන්, Ethereum ඒක අපිට යූස් කරලා අපිට ඕන කරන්සි එකක් දාන්න පුළුවන් guys. දැන් මේ මිනි මයින් එක Bitcoin. එතකොට මේ හොඳම උදාහරණය තමයි අපේ මල්ලි මම කලින් ගෙන ආයේ වීඩියෝ එකේ මල්ලි
ඉතින් එයාටත් උනේ ගැන ඒ කාලේ තමයි කරන්ට් ප්‍රශ්නේ උනේ. ඔයගොල්ලෝ මතකයිද 2000 මම දන්නේ අවුරුදු කීපකට කලින් කරන්න නැති කාලයක් තිබ්බනේ. ඉතින් අර ඒ කාලේ දැන් අන්න ඒක එක රිස්ක් එකක් ගයිස්. දැන් ඒක කරන්ට් එක නැතුව නම් මුකුත් කරන්න බෑනේ. ඉතින් එන්න එක එක්සාම්පල් එකක්. ඉතින් ඒ වගේ රිස්ක් ටිකක් තියෙනවා. ඒක සල්ලි ටික ඉන්වෙස්ට් කරන්න ඕනේ අපි. ඉන්වෙස්ට් කරලා ඒ ටික කවර් වෙන්නත් අවුරුද්දකට වගේ කාලයක් යනවා. එතකොට ඒ අතරතුර අඩු ගන්න අපිට ඉන්වෙස්ට් කරපු සල්ලි ටික හරි කවර් කරගන්න පුළුවන් වුණත් ඉතින් ඒක ඇත්තට ලොකු දෙයක්. ඉතින් ඒ ටික වෙනවා. ඉතින් ඒ ගැන පොඩ ඕගොල්ලෝ ඉන් ඩීටේල් ටිකක් හොයලා බලන්න මේ කරන කෙනෙක් කියන්නේ FB එකේ through ගන්න groups හරහා ඔන ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් කරන කට්ටිය ඉන්න ඕන තරම් ලංකාවේ මේ ගැන දන්න ගොඩක් කට්ටිය ඉන්නවා එක්ස්පර්ට්ලා ඉන්නවා. ඉතින් ඔයගලන්ට ඒගොල්ලන්ට contact through FB එකේ through ඔයගලන්ට ඉන්ෆර්මේෂන් අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. සහ මේ මමත් ඉස්සරහට පොඩි මිනි මයිනර් ඉගෙන මම ගොඩක් කට්ටියට මේ මිනි මයිනර්ස් ගන්න කියන්නේ ගයි ඕගොල්ලන්ට මේවා ටිකක් අඩු ඒ කියන්නේ ටිකක් ප්‍රයිස් එකෙන් අඩුවෙන් ගන්න පුළුවන්. ප්‍රයිස් අඩුවෙන් කියන්නේ සාමාන්‍ය ඩොලර්ස් ඒ කියන්නේ හොඳ එකක් මම කියන්නේ ඩොලර්ස් 300ක් 400ක් වගේ ඉන්වෙස්ට් කරලා දවසට ඩොලර්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රේට්ස් තියෙන ඩොලර්ස් 5ක් හොයා ගන්න පුළුවන් ඩොලර්ස් 3ක් ඒ වගේ රේට් එකක් හොයා ගන්න පුළුවන් ගන්න. එතකොට ඉන්වෙස්ට් එක අඩුයි රිස්ක් එක අඩුයි. ඒ වගේ කියන්නේ අප්ද එන විදිහත් ඒ වගේ තමයි. හැබැයි ඉතින් අර වගේ ලෝන් එකක් නැති නිසා ඉතින් ඒක හොඳයි කියලා තමයි මම ගොඩක් කට්ටියට පොඩ්ඩක් අර කිව්වේ චුට්ටක් බලන්න කියලා ඉන්ෆර්මේෂන්ස් පොඩ්ඩක් අරගෙන. ඉතින් මේක ඔද එක්සාම්පල් එකක්. ඔයගොල්ලෝ අර වැඩේ පටන් ගන්න නම් ඉන්නේ මිනි මයිනින් ගැන. ඒ මයිනින් රික් සම්බන්ධ අද නම් එකතු වෙන්නේ. අද නම් මේ බැලුවේ අලුතෙන් පොඩි අයිඩියා එකක් ගන්න කැමති නම් ඔයාලට මේක හොඳ වීඩියෝ එකක් කියලා මම හිතනවා. නිසා දිගටම බලන්න. අපි නම් වැඩි කතා නැතුව බලමු. මම හිතනවා ඔයගොල්ලෝ කියපු ඉල්ලපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා කියලා. අනිත් එක ගොඩක් දෙනෙක් තමයි කොහෙන්ද ගන්න කියලා ඇහුවා මිනි මයිනර්ස්. ඉතින් ඕගලන්ට පුළුවන් මේ ගෙනෙන වෙබ්සයිට්ස් තියෙනවා guys සර්ච් කරලා බලන්න. ඔෆිෂියල් වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් දැන් මේක එක්සැම්පල් මේ වෙබ්සයිට් එක හොඳයි. දැන් මේක මට ආපු එකක් නේ. ජින්ගල් මයිනර් කියලා. ඇත්තටම මේක ස්පොන්සර් වීඩියෝ මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ මට මේකේ මේ මොකද කමිෂන් එකක් ගන්න ඕන නම් ඒක ලින්ක් එකක් through දාන්න කියලා කිව්වා. ඒත් මම කිව්වා දාන්න බෑ කියලා. මොකද මට මම මේක ටෙස්ට් කරලා බලලා තමයි කොහොමද කියන්නේ. ඉතින් ඔයගලන්ට monthly මේකෙන් ඒ වගේ මහ ලොකු ගණන් මේවෙන් එන්නේ නැහැ. මේක ඇත්තටම තියෙන්නේ බලලා වැඩේ බලලා අපිට ID එකක් ගන්න. මේකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ වගේ තමයි මේ මයිනස් වල තියෙන්නේ guys. හරිද? මේවා මේ චූටි මිනි මයිනස් මේ ගන්න ඕන මම හිතන්නේ ඩොලර්ස් 50ක් වගේ වෙන්නේ. ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ link එක දාන්න මම description එකෙන් ඔයගොල්ලන්ට ID එකක් ගන්න. ඉතින් ඒගොල්ලෝන් අර තියෙනවනේ අර මොනවද කියන්නේ ඩොකියුමන්ට්ස් වගේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ඒ ටික වැටෙනවා description එකේ. ඉතින් මම ගෝ වෙබ්සයිට් එකේ link එක දාන්න. මගේ audience එකට බලලා ID එකක් ගන්න. මම කමිෂන් ගන්න අර ඒ referrals දාලා link දාලා ඔබ දාන්න කියලා. ඉතින් අන්තිමට කමක් නැහැ කියන්නේ මත එකට මොකද වීඩියෝ කරන්න එපා. ඉතින් ඒ නිසා ඉතින් ඇත්තටම මම මේ ගෙනාවේ ඔයගලන්ට මේ ඔයගලගේ ප්‍රශ්න වලට පොඩි උත්තර ටිකක් දෙන්නත් එක්කම සහ මේකත් කරන්න මේක තියෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ කිව්ව දෙයක් තමයි මේ අර ID එකක් ගන්න තමයි මේ මිනි මයිනස් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වැඩේ මොකද්ද වෙන්නේ කියලා. කියන්නේ අපි ලොකු ගාණක් ඉන්වෙස්ට් කරනවට වඩා ඉතින් ඇත්තටම මොකද්ද මේ වැඩේ වෙන්නේ? මේ වැඩේ ඔයගොල්ලෝ කරගන්න පුළුවන්ද? එන්න ඒ වගේ දෙයකට මේක වැඩේ ඔයගොල්ලෝ නිකන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් guys. හරිද? හරි. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා සහ ඔයගොල්ලන් ඉල්ලපු තවත් ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ. සෝල එක මම අහලා තිබ්බ කට්ටිය. ඔව් සෝල කරලත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳම වැඩේ තියෙන්නේ ඒකේ ඔයගොල්ලෝ ඉන්න ලොකේෂන්ස් මත guys. ඔය සෝල මේවා ඉගෙන වෙනස් වෙනවා. කියන්නේ ඔයගොල්ලෝ හොඳම වැඩේ තියෙන්නේ සෝලර් ප්‍රොජෙක්ට් කරන කට්ටිය ඉන්නවනේ. ප්‍රොජෙක්ට් කරන කම්පැනිස් ඒවා කන්ටැක්ට් කරගන්න. අරන් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මයිනින් සම්බන්ධව අපි ගත්තොත් මයිනින් වල තියෙනවා ඉලෙක්ට්‍රිසිටි කැල්කියුලේටර්ස් තියෙනවා. ඒව සර්ච් කරලා ඔයගොල්ලන්ට එතනින් ගන්න පුළුවන් අයිඩියා එකක්. මම අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න අපිට දැන් මේ එන රේට්ස් වලින් මිනි මයිනර්ස් වලින් එන තියෙනවා ටෙරා හැෂ්, කියන්නේ ටෙරා හැෂ් රේට් කියලා තියෙනවනේ. ඉතින් මේ වැඩේ දන්න අය ගැන දන්නවා. දැන් නැත්තම් මේක තියෙනවා guys ටෙරා හැෂ් රේට් කියලා ඔය පොඩි නිකන් රේට් එක. අපිට ඒක කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. ඇත්තටම මේකෙන් මාසෙට කීයක් එනවද? දවසට කීයක් එනවද? ඒක අපිට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. ඉතින් Google එක සර්ච් කරාම දැන් ඔයගලන්ට ඕන තරම් රිසෝසස් තියෙනවා මේක පටන් ගන්නවා නම්
කැකුලේටර්ස් තියෙනවා ඔයගොල්ලන්ට ඒ කරන්ට් බිල කොහමද හැමදේම බලන්න පුළුවන් සෝලර් ප්‍රශ්නේ සෝලර් එක මේ දාන්න පුළුවන් සෝලර් එකක් ඔයගොල්ලන්ට ඉන්ස්ටෝල් කරගෙන එතකොට ඒක කරන්ට් ප්‍රශ්නෙත් හරිනේ එතකොට එහෙම කරන්න පුළුවන් ඉතින් මම කිව්වේ දැන් මම දැන් අප්ඩේට් එකේ කියන්නේ මම වයින් රිග් එක දැම මේ ටයිම් එකේ මම යූස් කරන්නේ නැති නිසා මම කිව්වේ මම දැන් යූස් වෙන්නේ ඔයගොල්ලන්ට මේ කරන එක්ස්පර්ට් ලව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න පුළුවන් ගෲප්ස් තියෙනවා ලංකාවේ ඒක තුරු ගිහිල්ලා කන්ටැක්ට් කරගන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හෙල්ප් එකක් හම්බෙයි සහ මමත් ඉස්සරහට පොඩි මයිනින් මිනි මයින් එකක් අරගෙන පොඩි ටෙස්ට් කරන්න හිතන් ඉන්නවා අපි බලමු ඒක මම අරගෙන ආවොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඒකත් ෂෙයා කරගන්න රයිට් අපි දැන් කතා කරා ඇති ප්‍රශ්න ටිකට ඉක්මනට උත්තර දුන්නා රයිට් ඉතින් යන්න වැඩේ මිනිමයි වැඩේ හොඳයි මගේ මයිනින් වැඩේ හොඳයි පොඩ්ඩක් හොයලා ඒ කියන්නේ ඇත්තටම ණය වෙලා ඒ වගේ යනවනම් මගේ පොසිෂන් ඇඩ්වයිස් එක යන්න නම් එපා ඒ කියන්නේ ණය වෙලා අර ලෝන් අරන් ඔයගොල්ලෝ මේකට ඉන්වෙස්ට් කරන්න ඉන්නවනම් යන්න එපා ඊට වඩා හොඳයි ඔයගොල්ලන්ට ගෝල්ඩ් හරි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් හරි දාලා මං කරේ ඒකට ඉන්වෙස්ට් කරනවා රයිට් ඉතින් අපි මේක අන්බොක්ස් කරගමු ගයිස් මේක මේ ඇත්තටම මේ ගැජට් දෙකක් කියන්නේ මේක තමයි මේ මිනි මයින් එක මේකෙන් තමයි මයිනින් කරන්නේ මේක මේ ක්‍රිප්ටෝ ට්‍රැකර් කියලා. කියන්නේ මේ දැන් යන BTC එක රේට් එක කොහමද පොඩ්ඩක් එහෙම තියෙන මේ ලස්සනට තියෙනවා. ඉතින් අපි මුලින්ම එකක් ගමු. මුලින්ම මේ ක්‍රිප්ටෝ ට්‍රැකර් එක අපි අන්බොක්ස් කරගමු. ඉතින් මේ විදිහට තමයි එන්නේ. පොඩි යූසර් ගයිඩ් එකක් එනවා. මෙතන ඒගොල්ලෝ වෙබ්සයිට් එක jinglemine.com මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකෙන් ඔයගලන්ට ඉන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. තියෙනවා ගෙජට් එක ජිංගල් මයිනින් තමයි එතකොට මේ ටයිප් C එකක් තියෙනවා ඉතින් මේ වැඩේ හොඳයි නිකන් අර අයිඩියා එකක් ගන්න අපිට කියන්නේ එන එක ලස්සනයි මේක ටයිප් C කේබල් එක ඇවිල්ලා තියෙනවා ගයිස් ඒක තමයි මේ එකේ තියෙන්නේ ඒක අපි ඕගාම්ම මිනි මයින් එකත් අන්බොක්ස් කරගමු. මෙන්න දෙනවා අපේ මිනි මයින් එක guys. ඉතින් මේ ගැජට් එකෙන් තමයි මයින් වෙන්නේ. හරි guys දැන් අපේ මිනි මයින් එක තියෙනවා, ට්‍රැකර් එක තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක බලලා කොහොමද මේ මයිනින් එක පොඩ්ඩක් සෙටප් කරගන්න කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මයිනින් වර්ග තියෙනවා guys. මේ ඔයගලන්ට කිව්වනේ මම පොඩි එකට යන්න පොඩ්ඩක් try කරන්න කියලා. ඉතින් මේ AISCC කියලා කියන්නේ ඇප්ලිකේෂන් ඔම පොඩි තියෙන නමක් ඒ මයින් එක හොඳයි AISCC වෙන්න ඕන මට මතක විදියට මම බලපු ඉතින් එන්නේ එක හොඳයි ඒ කියන්නේ ඒක පොඩ අඩු ටිකකට අරක VGA සෙපරේට් ගන්න එපා අරක හෝල් නිකන් පොඩි බොක්ස් එකක් අන්න නිකන් මොකද්ද අපේ පවර් සප්ලයි එකක් වගේ එකක් පවර් සප්ලයි නෙමෙයි පොඩි නිකන් අර බොක්ස් එකක් වගේ මෙන්න මේ වගේ මේ AIC කියලා නිකන් අර මේ වගේ තියෙන සෙටප් කරපු මයිනින් රිග් එකක් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඒවයි ටික ප්‍රයිස් ඩොලර්ස් 1000 1500 2000 වගේ රේන්ජ් එකේ ඉඳන් මම හිතන්නේ පටන් ගන්න අඩුවක් තියෙනවා පොඩ්ඩක් බලන්න සහ මේ ගොඩක් කට්ටිය මගෙන් අහපු තවත් ප්‍රශ්නයක් මට මේ ප්‍රශ්න ගයිස් දැන් තමයි අර ආපු ඒවා මතක් වෙන්නේ මම ඒ ගමම ඔයගලන්ට ඒකත් උත්තර දෙන්න ඉතින් මේ ඇහුවා කොහොමද මේගොල්ලන් කන්ටැක්ට් කරගන්න කියලා. ඉතින් මේගොල්ලන් කන්ටැක්ට් කරන ලේසිම විදිය තමයි මේ ඊමේල් එක through guys. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න. ඒගොල්ලන්ගේ තියෙනවනේ chat කරන්න පුළුවන්, එක්ක chat කරන්න පුළුවන්, එක්ක ඊමේල් එක ගන්න පුළුවන්. ඕගොල්ලෝ යන්න ඊමේල් එක. මේ ඊමේල් එකෙන් අහන්න ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නම. මේකේ මාසෙට කීයක් වන්න පුළුවන්ද? මට මේකට ඉන්වෙස්ට් කරොත් මේ ගාන කවද වෙද්දි කව කරගන්න පුළුවන්ද? එතකොට මොන ක්‍රිප්ටෝ කරන්සි එකද අපි මේකට යූස් කරන්නේ එතකොට මේ වැඩේ ඔයගොල්ලෝ මේ වැඩේට ගැරන්ට් කරනවද ඔයගොල්ලෝගේ ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන් අහන්න පුළුවන් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා මොකද ඒගොල්ලන්ගේ එක ප්‍රොඩක්ට් එකක් නිසා මුලින්ම ඔයගොල්ලන්ට මේක පෙන්නන්න මේක ඉතින් ලොකු දෙයක් නෑ මේක මේ type C එක ඉන්ස්ටෝල් කරන්න තියෙන අපිට ඊට පස්සේ මම මේක මේ පැත්තකින් දානවා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේක සෙටප් කරන විදිය ඔක්කොම ලේසි ලොකු දෙයක් නෑ. මේකේ තියෙන යූසර් ගයිඩ් එක. ඉතින් මේ තියෙන යූසර් ගයිඩ් එක guys. මේක අපිට ෆෝන් එක through තමයි කනෙක්ට් කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ
ෆෝන් එක ඔන් කරායින් පස්සේ අපිට මේගොල්ලන්ගේ Wi-Fi address එක පෙන්නනවා jingle mining කියලා. ඉතින් ඒක ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ මෙතන මේක පෙන්නනවා. මේක පෙන්වුවෙන් පස්සේ අපිට Wi-Fi SSID කියන්නේ Wi-Fi එකේ ඔයගොල්ලන්ගේ router එකේ name එක. ඉතින් මම දැම්මේ dialog 4G එක dialog 4G. ඒක Wi-Fi එකේ password එක connect කරායින් පස්සේ connect වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right guys, ඉතින් මේක වෙන්නේ මේක on කරායින් පස්සේ පොඩි barcode එකක් පෙන්නනවා. ඒක ඔයගොල්ලන් ෆෝන් එකට ස්කෑන් කරායින් පස්සේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහින් කියන්නේ සයිට් එකට ගිහිල්ලා එතනින් Wi-Fi connect කරන්න එනවා. ඊට පස්සේ ඒ වගේම ඔයගොල්ලන්ගේ BTC Bitcoin wallet address එක දාන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. address එක දැම්මයින් පස්සේ connect කරායින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ display එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක 24/7 on එකේ තියන්න ඕනේ. ඉතින් ඕක තමයි ඔය mining වල වැඩේ වෙන්නේ. ඉතින් මේක නිකන් පොඩි ID එකක් ගන්න තමයි. ඉතින් මේ වගේ mini miners ඉන්නේ. මේක මේ ගොඩක්ම mini. ඒවට පේන ඇතිනේ guys. මේ පොඩි ඉතින් මේකෙන් ඕගලන්ට කොච්චර හොයන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම හොයන්න බෑ. හොයන්න බෑ කියන්නේ 0.01ක් වගේ තමයි monthly earn කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේගොල්ලන්ට කිව්වේ email එක through මම ඒගොල්ලන්ට contact කරලා කිව්වා. ඉතින් මොකද ඒගොල්ලෝ ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා මේක මගෙත් එක්ක කියන්නේ වැඩේ කරගෙන යන්න. කියන්නේ ඒගොල්ලන්ට අවුලක් වෙන්න විදිය නෙමෙයි මම මේක වීඩියෝ එකකල්ලෝ මම කරන්නේ. හොඳයි. ඉතින් මේක තියෙන්නේ ඇත්තටම අර මේ මිනි මයින් එකකින් අර අයිඩියා එකක් ගන්න. මේ වැඩේ කොහොමද වෙන්නේ? කියන්නේ මේක කනෙක්ට් කරායින් පස්සේ මෙන්න මේ විදිහට වැඩේ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මයිනින් ගැන කිසිම අයිඩියාවක් නැති කෙනෙක්ට දැන් මේ කියන්නේ මේ වීඩියෝ එක බලුවන් පස්සේ ඔයගොල්ලන්ට අයිඩියාවක් එයි කියලා මම හිතනවා. නිකන් අර මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. හරිද? මේක කනෙක්ට් කරන්න ඕනේ, Wi-Fi කනෙක්ට් කරන්න ඕනේ. 24/7 on එකේ තියන්න ඕනේ. එතකොට ඒකෙන් එන ප්‍රමාණය තමයි ඔයගොල්ලන්ට ඔයාලා wallet address එකට ඔයගොල්ලන්ට එන්නේ. හැමදේම ඔයගොල්ලන් setup කරන හැටි සහ ගන්න කොහොමද wallet address එක දාගන්නේ. එතකොට ඒ ටික ගන්න කොහොමද ඔයගොල්ලන්ගේ මේකට කියලා හැමදේම මේ user guide එකේ තියෙනවා. කියන ඔයගොල්ලන්ගේ මේ මයින් එක මේක නෙමෙයි මම කියන වෙන එකක් ගත්තත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම එවනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දැන් මිනි මයින් එකක් දැන් හරි ඔයගොල්ලෝ ගන්න යන්නේ. හරිද? දැන් මගේ ඇඩ්වයිස් එක මෙහෙමයි කියන්නේ මම ඒක ඔයගොල්ලෝ පොඩ හොයලා බලන්න. රයිට්? ඔයගොල්ලන්ට කැමති නම් අර විදිහට ගෙනල්ලා හොඳට VGS powerful ටිකක් ගෙන්නලා සෝල් එකක් through මම කලින් කියන්න බෑ සෝල් එකක් කනෙක්ට් කරලා ඒතර කරන්ට් ප්‍රශ්න හැරෙන සෝල් එකෙන් ඒක කව වෙනවා. ඒතර සෝල් එකටත් අපි ගානක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. සෝල් එක ඉන්ස්ටෝල් කරන්න. ඒතර ඒකත් ඔයගොල්ලෝ බලන්න GPU powerful VGS කීපයක් ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් ඒව සෙටප් කරන දරින්ද මේ හැමදේම ගැනම guys YouTube එකේ වීඩියෝස් තියෙනවා. මේක සෙටප් කරන්න කොහොමද, mining rig එකක් හදාගන්න කොහොමද, ඒක කනෙක්ට් කරගන්න කොහොමද, ඒකේ සල්ලි ටික අපේ wallet එකට ගන්න කොහොමද, මේ හැම දෙයක්ම දැන් ඕගලන්ට මේ වෙද්දි YouTube එකේ තියෙනවා. ඒකයි මම ගොඩක් කට්ටියට කිව්වේ මේ up to date කියන්නේ මම මේ moment එකේ mining rig එකක් කරන්න නැති නිසා ඕගලන්ට කිව්වේ ටිකක් මම ගොඩක් resources ඒගොල්ලන්ට යවුවා. ඒ resource ටික follow කරන්න සහ මේ ඉන්වෙස්ට් කරන්න ඉන්න අයට කියන්නේ කැමති ආසයි ඉන්නවනේ. ඒ අයට මේ අර පොඩක් මිනි කැටගරියේ per day පොඩි ගාණක් වගේ earn කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් try කරන්න කියලා තමයි මම කට්ටියට කිව්වේ. ඉතින් මමත් පොඩ්ඩක් කැමති ඒ වගේ එකකට යන්න සහ ඉතින් මම ඉස්සරහට කලින් කිව්වා වගේ අපි එකක් try කරමු. මම ඒ වගේ එකක් ගත්තොත් මම අනිවාර්යයෙන්ම ටෙස්ට් කරලා ඔයගලන්ට ඔයාලා එක්ක අනිවාර්යයෙන්ම share කරගන්න. ඉතින් මේ මේවා තියෙනවා මේ ඔයගොල්ලෝ මේවා වැඩි හිතන්න එපා. මේ KHS එතකොට HS එතකොට THS ඔහොම තියෙනවාද මේ KHS කියන්නේ කිලෝ hash rate එතකොට hash rate tera hash ඔයගේ තියෙනවා ගොඩක්. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ මේකේ කැල්කියුලේට් වෙන ප්‍රමාණය තියෙනවානේ. ඉතින් ඒක ගන්න කලින් මම මේ කියන්නේ description එකේ ඔහොම තියෙනවා. තිබ්බයන් පස්සේ යන්න ඔයගොල්ලෝ chat GPT එකට මේ මං වගේ සර්ච් කරන්න. මං කිව්වා මේ රිග් එකක් තියෙනවා මෙන්න මෙච්චර එනවා මේකෙන් කොච්චර හොයන්න පුළුවන්ද මාසෙකට ඊට පස්සේ මම යටින් කියනවා මේක හොයන්නේ Bitcoin කියලා. මේගොල්ලෝ අහනවා මොකද්ද හොයන්න ඔයගොල්ලෝ කරන්සි එක කියලා. මම දැම්ම BTC කියලා. ඒගොල්ලොම රෙකමන්ඩ් කරනවා යන්න එපා. මේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා මේ තියෙන ASIC minus with powerful THS tera hash not kilo hash rate. හරිද? ඉතින් මේ තියෙන මේක රිග් එක මේක ගැන පොඩ්ඩක් සර්ච් කරලා ඉන්න. මමත් මේ ටිකේ පොඩ්ඩක් සර්ච් කරනවා.
නැත්තම් මම කිව්වේ ඒකයි ලොකුවට ඉන්වස් කලගෙන අප රිස්ස එකක්න එකයිස් කෝම රිස් පොඩි එකක් ගත රිස්ස එක ගත්තොත් ගොඩක් ලොකු රිස්ස එක ඉතිං චුට්ටක් ඔගොල්ලො මේ FB එක ඉතුරු මේ දැන් අප්ටුඩේට් කරන කෙනෙක කන්ටැක් කරගන්න බාන්න ගොද ඒගොලු තමයි ඉගන්නේ මේ ගැන අප්ඩේට් දැන් දන්න කට්ටේ ඒවන්ට අයිඩියක් ගන්න පුළුවන් අනිවාරෙන්ම මම මේ ගොඩක් කටට කියපුවර යන්න එපා කීපුයට කියපු රියල්ම වර්ල් එක්සාම්පල් ඇත්තමයි අපේ මේ ගංවතුර සිටුවේෂන් එක ගයි සිතින් ගොඩක් සෑත් සිටුවේෂන් එක ගෙවල් වාන තිං ගියා ඉතිං මගේ වීඩියෝ බලන්න ඔයාලා හොඳින් ඇති කියලමං හිතනා මේ මූමන්ට් එක ඉතිං මගේ දන්න කීපනගේ ගේම කෙනෙක් හිටියා ඉතින් කොළඹෙන් පිට ඉතින් එයාගේ ඔක්කොම වතුරට ගිය ඉතින් වීජස්ටික විතරක් මට දැනගත ආරංචිද වීජස්ටික විතරක් ශේප් එකේ ලොකු උඩකින් තියාගත්ත අනිත් ඔක්කොම ගිය ඉතින් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ රික්ස් වගේ ලොකු පැයක් දාලා තිබ්බනම් ඉතින් ඇත්තටම ඔක්කොම ඉවරයි ඉතින් ඒක එක්සාම්පල් එකක් ඉතින් රිස් කියන්නේ ඉතින් ඕව තමයි ඉතින් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට යන්න chat gpt එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ ගන්න නම් ඉන්න එක එතන ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්න මෙච්චර හැෂ් ප්‍රමාණය මෙච්චර ටෙරා හැෂ් ප්‍රමාණයක් earn කරන්න පුළුවන් කියලා අන්න ඒක අරගෙන nice hash calculator එකක් තියෙනවා එතනින් ඔයාලා electricity එකත් ඕනනම් දාන්න පුළුවන් නැත්නම් simply chat gpt එකට ගිහිල්ලා දාන්න මෙන්න මෙච්චර තියෙනවා මෙන්න මේක currency එක කොච්චර හොයන්න පුළුවන්ද කියලා. ඒගොල්ලොම රෙකමන්ඩ් කරලා ඔයාට ඩීටේල්ස් දෙයි මෙන්න මෙච්චර හොයන්න පුළුවන්. දැන් මම මේකෙන් ගියවුවා මේගොල්ලොම කියනවා මේ you will lose money 0.10ක් හොයන්න පුළුවන් මයිද. ඒක ආවා 0.10. ඉතින් එයා රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වගේ රික්ස් වලට යන්න මෙච්චර මේ වගේ රික් ගේකට යන්න බලන්න කියලා. ඒගොල්ලොම අපිට රෙකමන්ඩ් කරනවා දැන් මේක හැටියට කියන්නේ සමරි එකක් හැටියට යන්න එපා කියලා. ඉතින් මේකෙන් අපිට අයිඩිය එකක් ගන්න තමයි මේ මයිනින් මේ රිග් එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් ඒ විදිහට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මම මේ ඔයගොල්ලන්ට මයිනින් රිග් හදන්න එපා කියලා නිකන් අර නෙගටිව් දානව නෙමෙයි. චුට්ටක් සර්ච් කරලා දැන් අප්ඩේට් කෙනෙක් එක්ක පොඩ්ඩක් කන්ටැක්ට් එකක් හදාගෙන යන්න කලින් ඩීටේල්ස් ටිකක් අරගෙන යන්න කියලා තමයි මගේ අයිඩියා එක. ඉතින් මිනි මයිනින් ගැනත් අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. ඉතින් මම එකකට ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලටත් වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් ඕගොල්ලන්ට මේක ගැන පොඩි අයිඩියා ගන්න පුළුවන් වුණා කියලා හිතනවා. මම ජිංගර් මයිනල් ලගේ වෙබ්සයිට් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඕගොල්ලන්ට ගිහිල්ලා ඩීටේල්ස් ටිකක් පොඩ්ඩක් දැනගන්න පුළුවන්. මොනවා හරි දෙයක් තිබ්බොත් මම පල්ලා ඊමේල් එකක් දාන්න. ඕගොල්ලන්ට ඒකෙන් ඊමේල් එකක් දාන්න මොන ප්‍රශ්නයක් තියෙනවා නම් ලොකු හැල්ලක් තියෙනවා නම් එතකොට මට ඒක ලේසි ඔයාලන් කන්ටැක්ට් කරගන්න. නැත්තම් කමෙන්ට් එකක් දාන්න මම කමෙන්ට් එකේ රිප්ලයි එකක් දාන්න. හිතනවා ඔයගලන්ට පොඩි අයිඩියක් ගන්න පුළුවන් වුණා කියලා මේකෙන් කොහොමද මේ මයිනින් රිග් වැඩේ වෙන්නේ කියලා. ඉතින් සහ මම මොනවාරි යූස්ෆුල් ටිකක් තිබ්බොත් මගේ කලින් වීඩියෝස් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. සහ ඔයගලන්ට යන්න ඕනේ කියන මිනි මයිනස් තියෙනවනේ ඒව වර්ගවල මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ෂන් එක ටිකක් බලන්න. ඔයගලන්ට පොඩ්ඩක් හෙල්ප් වෙයි. ඉතින් රයිට් වීඩියෝ එක ඇති කියලා හිතනවා. වීඩියෝ හොඳයි නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ මොනවද දෙයක් දැනගත්තා නම් ලයික් පාරක් දාගෙන යන්න ගයිස්. සහ වීඩියෝ පොඩි ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. එහෙනම් හැමෝටම thank you. ජය වේවා.